මහා පරිනිබ්බාන සූත්‍රය. පින්වතුනි, අපේ ශාස්ත්‍රුන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මිනිස් ලෝකෙට ඉපදුනේ මින් වර්ෂ 2630කට කලින්. උන්වහන්සේ වයස 29 දී ගිහි ජීවිතේ අත්හැරියා. වයස 35 දී ගයාවේ ගන්තරේ අසතු බෝරුක් සෙවණේදී උන්වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා දසබිම්බරක් මාරසේනා පරාජයට පත් කරලා මේ මහා භද්‍ර කල්පයේ හතරවැනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ වයස 35 දී සම්බුද්ධත්වයට පත් වෙලා වයස 80 වන තුරු අවුරුදු 45ක් ඉන්දියාව පුරා දඹදිව් තලයේ පුරා ගමින් ගමට නගරයෙන් නගරයට ජනපදයෙන් ජනපදයට රාජධානියෙන් රාජධානියට වැඩම කරලා දුප්පත් පොහොසත් ભેදයක් නොබලා උගත් නූගත් ભેදයක් නොබලා හොඳ නරක ભેදයක් නොබලා සියලු දෙනාටම මේ උතුම් ධර්මය කියාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරගෙන ගියේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ එක එක කටයුතු තියෙන දහම් කරුණු හතරක්. පළවෙනි එක තමයි දුක්ඛ නම් වූ ආර්ය සත්‍යය. ඒ දුක්ඛාර්ය සත්‍යයේ තියෙන්නේ අවබෝධ කිරීම පිණිසයි. දෙවෙනි එක තමයි දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යය. ඒ ආර්ය සත්‍යයේ තිබෙන්නේ ප්‍රහාණය කිරීම පිණිසයි. තුන්වෙනි එක දුක්ඛ නිරෝධ නම් වූ ආර්ය සත්‍යය. ඒ ආර්ය සත්‍යයේ තියෙන්නේ සාක්ෂාත් කිරීම, එහෙම නැත්නම් අත්දැකීම පිණිසයි. හතරවෙනි එක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. මේ දුකින් නිදහස් වීමේ වැඩපිළිවෙල මාර්ගය නම් වූ ආර්ය සත්‍යය. ඒ ආර්ය සත්‍යයේ තිබෙන්නේ ප්‍රගුණ කිරීමයි. ඒ ප්‍රගුණ කරන ආර්ය සත්‍යයට අංග 8ක් ඇතුළත් වෙලා තියෙනවා. අංගයේ අංග 8ට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන තමන් දැනගන්න ඕනේ. ඊට පස්සේ යාට මේ තමන්ගේ කල්පනාව තුළට ධර්මයේ ගන්න පුළුවන්. එතකොට සම්මා සංකල්ප. එයා ලෝකයේත් එක්ක යන්නේ නැතුව ලෝකෙන් නික්මෙනවා. ඊළඟට සම්මා වාචා. එයා වචනේ හසුරවනවා ධාර්මික විදියට. ඊළඟට සම්මා කම්මන්ත. එයා හොඳ ක්‍රියාවල යෙදෙනවා. ඊළඟට සම්මා ආජීවය. එයා බොහෝම ධාර්මිකව ජීවත් වෙනවා. ඊළඟට සම්මා වායාම. තමන්ගේ හිත අපිරිසිදු කරන දේවල් සිතට එකතු වෙන්න නොදී සිතේ අපිරිසිදු වෙන දේවල් සියල්ල බැහැර කරන්න උත්සාහ කරනවා. සිත පිරිසිදු කරන දේවල් එකතු කරගන්න උත්සාහ කරනවා. සම්මා වායාම. සම්මා සති කියන්නේ එයා හොඳ සිහියෙන් යුක්තව සතර සතිපට්ඨානෙ වඩනවා. සම්මා සමාධි කියන්නේ
චිත්ත සමාධිය පුරුදු කරනවා. මේ කරුණු පින්වතුනි සම්මා දිට්ඨියෙන් පටන් ගන්නෙ. ඒ කියන්නේ ප්‍රඥා සම්පන්නව අවබෝධයකින් පටන් ගන්නවා. ඊට පස්සේ ආ දිනු කරන්නේ සීලයත් සමාධියත් ප්‍රඥාවත්. සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වෙනකොට ඊට පස්සේ විමුක්තිය කරා යනවා. සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වුණොත් නිකලෙස් වෙනවා විමුක්තිය. විමුක්තියටපත් වුණා නම් විමුක්තියටපත් වුණා කියලා අවබෝධයක් ඇති වෙනවා. විමුක්ති ඥාන දර්ශන. මේ කරා යන ගමන් මාර්ගය බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා වලින් ලස්සන කතන්දර වලින් ලස්සන තේරුම් වලින් බොහොම ලස්සනට තෝර දෙනවා. උන්වහන්සේ ඒවා කල්පනා කරන විදිය හරි ආශ්චර්යයි. මම ඔබට උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ දවසක් ගංගා නම් ගඟ අයිනේ ගංගියුරේ වැඩ සිටිද්දී භික්ෂුන් වහන්සේලා සමග එදා ගඟ උතුරන දවසක්. ගඟ පහළට වේගෙන් වතුර පාර ගලාගෙන යනවා. මේ ගංගාවට වැටුණු ලොකු ලී කොටන් වේගෙන් පහළට යනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ ගඟ කෙලින්ම ගලන්නේ කොහාටද? ඉතින් කෝ ස්වාමීනි මේ ගඟ ගලන්නේ මහමුදට. එතකොට මහණෙනි මේ ගඟට වැටිලා තියෙන ඔන්න ලී කොටන්. මේ ලී කොටන් එතකොට කෙලින්ම බාධාවක් උනේ නැත්තම් කෙලින්ම යන්නේ කොහාටද? කෙලින්ම ලී කොට යන්නේ මුහුදට. ඒ මොකද හේතුව? ගංගාව ගලන්නේ මුහුදට නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ගංගාව වගේ. මුහුද නිවන වගේ. ලී කොටේ ඔබ වගේ.